සුබ දවසක් හැමෝටම සුබ උදෑසනක් කියලා මගේ යාළුවෝ හැමෝම ආදරෙන් මතක් කරනවා. හැමදාමත් ඉක්මනින් එන්නම් කියලා ගියාට එන්න පරක්කු වෙනවා. ඉතින් ඒකට මුලින්ම සමා වෙන්න කියන ගමන් දැන් මේ උදේ පාන්දර 3:00ට විතර ඇති. ඉතින් අද උදේට ඉස්කෝලවලට වැඩට යන්න උමනා කරන ඒවා ලෑස්ති කරන ගමන් තමයි මේ ඉන්නේ. හරිම කාර්යබහුලයි උදේ වරුව නම් මෙයාලා ඉස්කෝලේ වැඩට ගියාට පස්සේ තමයි ඔන්න පුදුම නිදහසක් දැනෙන්නේ. ඉතින් චිකන් ටික රෑට හදන ඒවා වෙනම යදලා තියලා කොටසක් අරගෙන ඉස්කෝලවලට දාන්න ඩෙවල් ටිකක් හදාගත්තා. චිකන් ඩෙවල් හදලා බත් උයලා මුරුංග හොදි හදලා ගෝවා කොළ මැල්ලුමකුත් හැදුවා. පොඩි දුවගේ ඉස්කෝලේ වතුර බෝතලේ ලෑස්ති, ලන්ච් බොක්ස් එකත් ලෑස්ති. එයාට ගෝවා මැල්ලුම් මන් දැම්මේ නෑ. මොකද ඒවා කලවම් වුණාම මේ චිකන් එක රස නැති වෙන හින්දා එයාගේ කෑම එකත් ඔන්න දැන් ලෑස්ති. දවල් වෙනකම්ම මං කෑම ලෑස්ති කරලා තියෙන්නේ. දැන් රෑට හදනවා හෙට උදේටත් එක්ක. එලාම් වදිනවා. ඉතින් ස්කූල් වෑන් එක එන්න ළඟයි. දඩි බිඩි ගාලා ඔන්න යාව ස්කූල් වෑන් එකට දාලා මං දැන් ලොකු දුවගේ කෑම එක තමයි මේ බඳින්නේ. එයා ගියාට පස්සේ දවසෙන් භාගයක්ම කරන්න තියෙන වැඩ ටික කරලා ඉවරයි වගේ තමයි මට දැනෙන්නේ. එයාගේ කෑම එක ලෑස්ති. එතකොට මේ තියෙන්නේ මගේ උදේ කෑම එක. රෝස් පාන් එකක්. තීත් එක්ක රෝස් පාන්. අපේ ගෙවල් වලට පල්ලෙහා පාරේ කොනේම ගෙදර තමයි මේ ට්‍රාන්ස්පෝර්ට් එක තියෙන්නේ. ඉතින් මේ මල්ලි ඔන්න එයාගේ චූටි දුව ස්කූල් දාන්න යනවා. එයා දාලා එනකොට අපේ ලොකු දුව උතනින් එයාගේ බස් එකට නගිනවා. එයාගේ ට්‍රාන්ස්පෝර්ට් එක තමයි උතනින් යන්නේ එන්නේ දෙකම හරි පහසුයි. ඔන්න බලන්නකෝ. එයා ඈතින් එනවා. ඊට පස්සේ එයාව පිටත් වෙන සද්දේ තමයි දැන් ඔන්න ඇහෙන්නේ. ඉතින් ඒ කියන්නේ එයා පිටත් වුණා කියලා තමයි ඇහෙන්නේ. දෙන්නම ගෙදරින් පිටත් වුණාට පස්සේ කුරුල්ලන්ට කෑම දාලා අපේ චූටි පූසට කෑම දාලා එන්න කොයාලට වැඩක් පෙන්නන්න. මේ තියෙන්නේ මම ගෙදරට ගත්ත මගේ අලුත් රයිස් කුකර් එක. එතකොට මේක හොට් වෝටර් කෙටල් එක. මේ හොට් වෝටර් කෙටල් එක තමයි මම මුලින්ම ගත්තේ. ඒක අරගෙන ටික කාලයක් ඒ කියන්නේ ඒකේ ගෙවලා ඉවර වෙනකොටම තමයි මෙන්න මේ රයිස් කුකර් එක ගත්තේ. මේක මම පාවිච්චියට ගත්තේ නෑ. මොකද ගෙදර තියෙනවා එකක්. ඒක ඔටෝ ඕෆ් වෙන්නේ. එතකොට හදිසියේ ළඟ හිටියේ නැත්තම් එහෙම වතුර ටික හිඳේනකම්ම උතුරලා ගිහින් එතන මේ කවුන්ටර් টොප් එක උඩ විනාශ වෙනකම්ම ඒක උතුරලා යනවා. ඉතින් කරන්ට් බිලත් යනවා ගොඩක්. ඒක නිසා මේක ගත්තා. මේ අලුත් හොට් වෝටර් කෙටල් එක ගත්තා. මේ හැම දෙයක්ම මං ගත්තේ ගෙවීමේ ක්‍රමයට. ඔයාලා දන්නවනේ ගෙවල් වලට එනවනේ අර බඩු ගෙවන්න දෙනවා කියලා. අන්න එයාලගෙන් තමයි මම මේ බඩු දෙක තුනම ගත්තේ. ඉස්සල්ලාම ගත්තේ නම් පොඩි දුවගේ ලොකු දුවගේ පොත් දාන්න පුළුවන් විදියට බොක්ස් 7ක් විතර එන කබඩ් එකක් වගේ ලස්සන සෙට් එකක්. ඒක වුණා 13000ක්. නෑ 14000ක් විතර වුණා. ඊට පස්සේ ඔන්න කෙටල් එක ගත්තා. ඒකත් ගෙවලා ඉවරයි. ඉතින් දැන් මේ රයිස් කුකර් එක තමයි අරගත්තේ. මේ බලන්නකෝ මේ රයිස් කුකර් වල එතකොට මේ කෙටල් වල එන අර ෆ්ලග් පොයින්ට් එක දැන් එන්නේ 4S1. ඉතින් මම පාවිච්චි කරන්නේ අර රවුන්ඩ් ෆ්ලග් පොයින්ට් එක. ඉතින් දැන් මේ හැම දෙයකම මේ තියෙන ෆ්ලග් පොයින්ට් මාරු කරන්න වෙනවා. ඔයාලා දන්නවනේ මම පාවිච්චි කරන්නේ ලොකු රයිස් කුකර් එකේ ඒ ස්පානයි පොඩි රයිස් කුකර් එකේ සාස්පානයි. මොකද කලින් මාගාව තිබුණ ලොකු එක කිලෝ 3 එකක්. ඒක කොහොම හරි මේ එක පිච්චුණා. ඊට පස්සේ පොඩි එකක් ගත්තා. ඒක කිලෝ 1.5 එක.
ඉතින් ඒකත් කොහොම වුණාද කියලා දන්නේ නැහැ. ඒකත් ඔන්න අයින් කරන්න වුණා. ඉතින් මං ඒ දෙකෙන්ම බත් මාරුවෙන් මාරුවට ලිපේ තියෙනවා. හැබැයි අපේ ගෑස් ලිපේ. ඉතින් මේ ගත්ත එකත් මම පාවිච්චියට ගත්තේ නෑ සෑහෙන කාලයක්. මේවා ඉතින් බොක්ස් වල දාලා අරන් තියනවා. මොකද මේ කවුන්ටර් টොප් එක උඩ පුළුවන් තරම් ඉඩ ඇහිරෙන විදියට මේ බඩු දාගත්තාම හදිස්සිය කියන්නේ දැන් මං යනවනේ මැනින් මාකට් යනවා එළවලු ගේනවා මාළු ගේනවා ඕවා ගෙනාවහම මේක උඩ තියාගෙන තමයි කපන කොටන වැඩ කරලා ඒවා බොක්ස් වල දාලා පිළිවෙලක් කරන්නේ. ඉතින් මේවා උඩ තියෙන තරම් ඔක්කොම බඩු ගොඩ ගහගත්තාම හරිය අපහසුතාවයක් දැනෙනවා. ඉතින් ඒක නිසා දැනට තියෙනවනේ කියලා මේවා අරන් තියලා තමයි තිබ්බේ. ඉතින් මෙයාලා ඉඳන් කියනවා අම්මා ලෝභකමට හැම එකම අරන් තියනවා කියලා. කොහොමත් ඉතින් ඇති වෙන හැමදේම නැති වෙනවනේ. ඒක නිසා මේවා පරිස්සමට බෑග් වල ඔතලා අරන් තිබ්බත් මේවා විනාශ වෙනවා. ඉතින් පාවිච්චියට ගත්තත් විනාශ වෙනවා. ගන්න ඉතින් කොහොමත් පාවිච්චියටනේ. ඒක නිසා මං අද හිතුවා මේ හැම දෙයක්ම එළියට අරගෙන, ඒ කියන්නේ ඌමනා කරන දේවල් විතරක් අරගෙන පාවිච්චියට ගන්න. මේක නම් මම ගෙනාවේ පොඩි දුවගේ බර්ත්ඩේ එක දවසේ. ඔයගොල්ලෝ දකින්නත් ඇති. ඒ vlog එක බැලුවනම් තෙමු එකෙන් එයාගේ ස්කූල් බෑග් එක ඕඩර් කරපුවාම මෙන්න මේ ලස්සන ටී පොට් එකක් ගෙන්න ගත්තා. මේ තියෙන ඇලුමිනියම් කොටසට තේ කොළ දාලා යට ග්ලාස් එකට වතුර පොරවලා හීට් කරපුවාම ලස්සනට කාට ටික හොඳට උතුරලා එනවා. ඊට පස්සේ ඉතින් ටී එකට දාලා හදාගන්න තමයි තියෙන්නේ. ඒක නම් මම එකපාර මේ ගෙවලා තමයි ගත්තේ. අනිත් බඩු මේ තියෙන රයිස් කුකර් එක ටී පොට් එක ඒ ඔක්කොම හොට් වෝටර් කෙටල් එක ඒ ඔක්කොම මම ගෙවන්න තමයි ගත්තේ. රයිස් කුකර් එකේ වාරික නම් තාම ගෙවාගෙන යනවා. ඒකේ හරියට බැලුවොත් මාසෙට 3000ක් තමයි ගෙවන්න වැටෙන්නේ. ඒක 13500යි. කිලෝ 2.800ක් ලිපේ තියන්න පුළුවන්. ඉතින් ඒ විදියට ගෙවාගෙන යන විදියට තමයි මම ওই බඩු දෙක තුනම අරන් තියෙන්නේ. මේ බලන්නකෝ අදටත් මම උයලා තින්නේ මේ ලොකු රයිස් එකේ කිලෝ 3ක් උයන්න පුළුවන් රයිස් එකේ තමයි මෙන්න මේ ගෑස් එකේ තියලා බත් එක උයා ගන්න. මගේ වීඩියෝස් බලන අය අනිවාර්යෙන් දකින්න ඇති. මම මේක තමයි බත් එක උයා ගන්නෙ. ඉතින් අද මේ ටික අරගෙන අද ඉඳලා අලුත් රයිස් එකේ උයන්න තමයි සූදානම් කරගන්න හදන්නේ. බලන්නකෝ පුදුම නිදහසක් තියෙන්නේ මේ විදියට කවුන්ටර් টොප් එකේ හිස්ව තිබ්බාම අත්තට පහසුවට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් ගොඩ වැඩි වුණාම හරි අමාරුයි වැඩක් කරන්න, ඔළුවත් බරයි. ඉතින් මේ විදියට තමයි මගේ දැන් තියෙන කිචන් එක තියෙන්නේ. අත පියදෙන රෙදි වලට මම පරණ බෙඩ් ෂීට් එකක් තමයි ලෑස්ති කරගෙන තියෙන්නේ කොටස් කරලා. එතකොට තේ ගොට්ට එළවලු කඩේ ගිහිල්ලා ගෙන ආපු තක්කලි ටික ලෑස්ති කරලා තියෙනවා. බොක්ස් දෙකක් එළියට ගත්තා. තව දෙකක් ෆ්‍රිජ් එකේ තියෙනවා සෝස් හදන්න කියලා. උළුහාල් ටික හොදලා තියෙනවා. දවල් වෙනකොට පොඩි අවුවක් ආවොත් ඒක එළියෙන් තියෙනවා. ඔයාලට පෙන්නපු මේ ලස්සන ලයිට් වෙලක් තියෙන බොටල් එකට තමයි මම ගොඩාක් මාස ඒක එතන තිබ්බාම හරි එළිය ලස්සනක් තියෙනවා කිචන් එකට. එතකොට මේ පහළ කොටස මම රෙදි පටියක් දාලා පරණ සාරියකින් වහලා තියෙනවා. ඒ හරිය තමයි හාල් බින් එක, පොල්, හිරමනේ, පොල් තෙල් බෝතල් ඒවා තියෙන්නේ. මේ තියෙන රැක් එකට දැන් අවුරුදු 15ක් 16ක් විතර වෙනවා. ඒකේ පාට එහෙම පොඩ්ඩක් පිච්චිලා තියෙන්නේ. සැරින් සැරේ හොදලා ගත්තාම ඒක පාවිච්චි කරන්න පුළුවන් තව සෑහෙන කාලයක්. එතකොට මේ තියෙන රැක් එක ටිකක් උසට එන එකක්. ඒක මම කොටස් දෙකකට වෙන් කරලා ස්පයිසි බෝතල් තියන්න වෙනම යට තේ කොළ සීනි මගේ ටීකෝන එක වෙනුවට ඒක පාවිච්චි කරනවා. බලන්නකො මේ බෝතල් හොදලා පාවිච්චි කරනකොට මම උපරිම සම්පත් ප්‍රයෝජනෙට අරගන්න කෙනෙක්. ඉතින් වෙන වෙනම කියලා ලස්සන බෝතල් ලස්සන බඩු ගෙනල්ලා තියාගන්න එක
මුලින් කරත් පස්සේ ඒක බොරු වැඩක් කියලා තේරෙන නිසා ගෙදර තියෙන ඔය ජෑම් බෝතල් එතකොට පාවිච්චියට අරගෙන අයින් කරන ඉතුරු වෙන බෝතල් වල තමයි මම මේ වගේ උමනා කරන ඒවා දාලා තියන්නේ. ඒ වුණාට මේ වීදුරු බෝතල් වල මූඩි සෝදනකොට කාලයක් යනකොට මලකඩ කනවා. ඉතින් ඒක හොඳ නෑනේ පාවිච්චියට. ඒක නිසා මම මේ මලකඩ කණේව පොඩ්ඩක් අයින් කරලා ඒ වෙනුවට ප්ලාස්ටික් බෝතල් ටිකක් ගන්න තමයි ලෑස්ති කරගත්තේ. මෙතන තියෙනවා ෆයර් බ්ලැන්කට් එක. එතකොට ඉන්දියාප්ප තට්ටු ටික එතන වෙනම එල්ලලා තියෙනවා. ඉතින් මේ කෝණ එකේ තියෙනවා මුලින්ම නම් මම මෙතන ලස්සන ප්ලාන්ට් එකක් තියාගෙන තිබ්බා. ඒ වුණාට හිට් ලයින් එක තියෙනවා. දැන් මගේ චූටි දුව කරපු ලස්සන ඩෙකෝ එකක් තියෙනවා මෙතන. මේක ඉස්කෝලේටත් අරන් ගියා. බර්ඩ් හවුස් එකක්. බලන්නකෝ ලස්සන චූටි කුරුල්ලෙක් ඉන්නවා. ඉතින් ඒක ලස්සනින්ද මම ඒක එතනින් තියලා තියෙනවා. මේ වගේ දේවල් එයාලා කරන දේවල් අගය කරනකොට එයාලා ඒ වෙනුවෙන් කාලයක් වෙන් කරගෙන කොහොම හරි ඒ ලස්සන නිර්මාණ කරන්න පෙළඹෙනවා. මේ බලන්නකො මේ තියෙන්නේ ලොකු දුවගේ නිර්මාණ. කාලෙන් කාලෙට මම මේවා කවුන්ටර් টොප් එක උඩ මාරුවෙන් මාරුවට තියනවා. ඉතින් අර කලින් රැක් එකේ ඉතුරු කොටස් දෙක තමයි මම ඔය අලලුණු දාලා තියෙන්නේ. මගේ වොෂින් මැෂින් එක උඩ තමයි මම මේ විදියට උමනා කරන ප්ලාස්ටික් භාජන ටික තියාගෙන තින්නේ. අලුත් ඒවා ගත්තා මුලින්. ඉතින් තේරුමක් නැහැ. අයිස්ක්‍රීම් කාලේ ඉතුරු වෙන භාජන, එතකොට ලන්ච් බොක්ස් අන්න ඒව තමයි දැන් මම පාවිච්චි කරන්නේ. ඉතින් ඒව තියන්න තැනක් නැහැ. ඒක නිසා මේ විදියට මේ ප්ලේට් එක උඩ හොදලා වතුර බේරලා ওই විදියට නවාගෙන ඉන්නවා. එතකොට වතුර එක නම් උතුරනවා පේනවනේ. ඉතින් අතින් ඕෆ් කරන කම්ම ඒක උතුරනවා. පාටත් පිච්චිලා ටිකක් පාටාව පැහැවිලා තියෙනවා මේ ටී පොට් එකේ මේ හොට් වොටර් කෙටල් එකේ. ඉතින් තේ එකක් බොන්න තමයි සූදානම් වෙන්නේ. එතකොට මේ තියෙන්නේ මගේ පාවිච්චි කරපු මේ උණු වතුර බෝතලේ. මේක පොඩි දුවගේ අතින් කැඩුනා. දැන් ඉතින් හදිස්සියට කැස්සක් එම්බිරිස්සාවක් හැදුනත් උණු වතුර ටිකක් දාලා තියාගන්න එකක් නෑ. ඒ වෙනුවෙන් දැන් ආයි මම හංගලා තියෙන ලොකු බෝතලේ ගන්න වෙනවා. මේ බලන්නකෝ මම මේක නම් හැමදාම කරනවා. පොඩි ජෑම් බෝතලයකට වතුර චුට්ටක් දාලා ලස්සන අතුයිති දෙක තුනක් දාලා එන්තූරියම් එතකොට කහ පාට දාස් පෙතිය එහෙම දාලා චූටි වාස් එකක් හදා ගන්නවා. මගේ පරණ වීඩියෝ බලන අය නම් දැකලා ඇති මේ විදියට මල් වාස් එකක් නම් මම අනිවාර්යෙන් තියා ගන්නවා. එතකොට හරි ආස හිතෙනවා කිචන් එකට එන්න වැඩ කරන්න. එතකොට මේ බලන්නකෝ මේ බිත්තියේ කණ්ඩි අයිනටම වෙන්න තියෙන ඉඳ වෙන්න ඇති ලොකු දියසීරාවක් ලොකු පැල්ලමක් යනවා බිත්තියේ කොච්චර කරත් හරියන්නේ මේ තියෙන පහළ කොටස මගේ හස්බන්ඩ් මට හදලා දුන්නා වලන් නවන්න රැක් එකක් විදියට. ඒ හරියෙත් ওই විදියට බිත්ති එහෙම සවුත්තු වෙලා තින්නේ. දැන් දෙපාරක්ම මේ තීන්ත ගෑවා. ඒ වුණත් ගාලා මාසයක් විතර යනකොට ওই විදියට බිත්තියේ කහ පාට සුදු පාට පැල්ලම් හිටිනවා. මේක නම් ඉතින් දැන් මේ අවුරුදු 15ක් හරියටම කිව්වොත් මම මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 20ක් වෙනවා. මගේ ලොකු දුවට වයස අවුරුදු 20යි. ඉතින් මේ වෙනකම් පාවිච්චි කරා හොඳට කොහොම හරි දැන් ඉතින් මේවා ටිකක් පරණයි අලුත් කරන්න ඕනේ. මේ සින්ක් එක එහෙම සින්ක් ඒරියා එක එහෙම සින්ක් එක එහෙම හොඳට තියෙනවා. උනාට මේ සිමෙන්ති ටයිල් එහෙම කැඩිලා තියෙන්නේ. ඒවා ඉතින් කාලයත් එක්ක කොහොම තමයි පාවිච්චි කරනකොට මේ උඩ තියලා බරබර දේවල් කොටනකොට ඉතින් ඒවා පුරනවා. යට කොටසට නම් මම කර්ටන් එකක් දාලා නැහැ බොරු වැඩක්. තෙත ගතියට තව කර්ටන් දාලා වැහුවාම නිකන් මේ පුස් ගඳක් වගේ එන්න බලන නිසා බොරුවට ඕවා වහලා තේරුමක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් තියෙන එක තමයි හොඳ. බොරුවට වීඩියෝ එකට කියලා ඉතින් මම ඕක වහලා තේරුමක් නැහැ. ඒක මම ඇරලා තින්නේ හොඳට එළිය තියෙන්න ඕනේ නිසා. ඉතින් මේක නම් දාන්නේ කට්ටිය
මම උයන තැන. මගේ ලිප ගෑස් ලිප. ඔන්න ඔහොම තමයි මගේ කිචන් එක පේන්නේ. දැනටත් ඉතින් ටිකක් බඩු වැඩි වගේ තමයි පේන්නේ. ඒත් මේ පේන හරිය මට හරිය නිදහසක් තියෙනවා, ඉඩ තියෙනවා. එතන ඉඳලා තමයි මම කරන හැම දෙයක්ම කියන්නේ කෑම බීම ලෑස්ති කරගන්නේ. එළවලු එහෙම කපලා. ඉතින් දැන් මේ හරිය ඉඩ ටිකක් ඇහුරුනාම කොහොම වෙයිද කියලා බලමු. ඉතින් දැන් වතුර බෝතලේ ගත්ත එළියට මේක මගේ ලොකු දුවට දැන් අවුරුදු 20යිනේ. එයා දෙකේ පන්තියේ ඉන්නකොට තමයි සීට්ටුවක් දාලා මේ බෝතලේ ගත්තේ. වතුර බෝතලේ ගත්තේ. දෙපාරයි මේක පාවිච්චියට ගත්තේ. එයාගේ ඉස්කෝලේ මොකක් හරි පිරිතකට තව ගෙදර මොන හරි උත්සවයක් තිබිලා ඒකටත් ඔන්න ගත්තා. කෝපි දාන්න තමයි ගත්තේ. පස්සේ මම මේක හොඳට හොදලා ඉටිකොල දාලා කැබිනට් එකේ දාලා තිබ්බා. දැන් ඉතින් ඔන්න ඒක එළියට ගත්තා. වතුර බෝතලේ කැඩිලා හින්දා කෝකටත් මං හිතනවා මේක ලොකු වැඩි ඉඩත් ඇහිරෙනවා. පේනවනේ වතුර බෝතලේ කඩපු එකන ඔන්න ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. දැන් දවල් වෙලා එක දිගටම ඉතින් මේ දේවල් කරන්න අමාරුයිනේ. එක තේ එකක් බිව්වා. තේ එක බිව්වා රෝස් පාන් එක කෑවේ නැහැ. ඉතින් දැන් ඔන්න වැඩ. ඊට පස්සේ තමයි ආයි උදේ කෑම ගන්න ලෑස්ති කරගන්න වෙන්නේ. මේක හරි ලස්සනයි. පාට දෙකකින් එනවා. හැන්ඩල් එකක් තියෙනවා. මේකේ උඩ බටන් එක ඒ මූඩියේ තියෙන බටන් එක ප්‍රෙස් කරපුවාම ඇතුලේ තියෙන තේද කෝපිද ඒක එළියට ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි බටන් එක ප්‍රෙස් කරාම ඒක වැහෙනවා. ඉතින් හරි පහසුයි මේක. කොහොමත් පරණ දේවල් ගොඩක් වටිනවනේ. old is gold කියලා කතාවක් තියෙනවනේ. ඉතින් කොමින් හරි ඔන්න මේකත් එළියට ගත්තා. පරණ එක කඩපු එකේ ආයි මේක අතපත ගන්නවා. පරිස්සමට මේකත් අයිනකින් අරන් තියලා දැන් මං හදන්නේ අලුත් ප්ලග් එක හයි කරගන්න. පස් කන්දක් විතර තියෙනවා ඇතුලේ. ඒ ටිකත් සුද්ධ කරලා හිට්ලයින් එකෙන් දෙතුන් පාරක් ඇඳලා ආයිත් කොමින්ට එන්න බැරි වෙන්න. පරණ ප්ලග් පොයින්ට් එකේ කිසි වරදක් නැති හින්දා ඒකත් පරිස්සමට අරන් තියලා ඔන්න ඒ වැඩේ නම් ඉවර කරගත්තා. මේ තියෙන්නේ මගේ අලුත් ස්පයිසි රැක් එක. ඉතින් අලුත් රැල්ලට හවු වෙන්නේ නැතුව තියෙන තරම් බඩු කන්දක් කවුන්ටර් টොප් එක උඩ ගොඩ ගහගන්නේ නැතුව අවශ්‍ය දේ අවශ්‍යම පමණින් තියාගෙන කොහොමද මම මගේ කිචන් එක ඕගනයිස් කරගත්තේ කියන එක තමයි අද ඔයාලට මම මේ vlog එකෙන් අරගෙන ආවේ. ඉතින් කොහොමද මගේ අයිඩියා එක හොඳයිද කියලා ඔයාලා මට කමෙන්ට් එකකින් දාන්න. ඒක මට ගොඩාක් වටිනවා. ඉතින් තවත් අලුත් vlog එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්නේ නම් අදට ඉතින් මං ගිහිල්ලා ඉක්මනින්ම නෙවෙයි ආයෙත් එන්නම්. හැමෝටම සුබම සුබ දවසක් වේවා. සතුටින් සනීපෙන් ඉන්න. ආයුබෝවන්.
I can read your mind and I know your story. I see what you're going through. Yeah, it's an uphill climb, and I'm feeling sorry, but I know it will come to you. Yeah, so don't surrender, 'cause you can win in this thing called love. When you want it the most, there's no easy way out. When you're ready to go and you're I can read your mind and I know your story. I see what you're going through. Yeah, it's enough. I can read your mind and I know your story. I see what you're going through. Yeah, it's enough.